දැන් මේ ප්‍රශ්නේ කතා කරන්නේ ජනපතිතුමා ආපු වෙලාවේ විසඳුමක් ගන්න ඕන. අපි ඒක ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සර්වේ කරලා මායිම්කල් දාන්න මේ අවුරුද්ද ප්‍රොපෝස් කරලා තියෙනවා. මායිම්කල් එක පැත්තකට ඉඳලා දාගෙන ආවා. අනිත් පැත්ත දාගෙන යනකොට අපිට මේ එතන අයිතිකාරයාගෙන් ප්‍රශ්නයක් ආවා. අයිතිකාරය ඕගොල්ලෝද? ජනාධිපතිතුමනි ඒක අනාවසරයෙන් අල්ලගෙන ඉන්න එකෙන් ප්‍රශ්න මේ සම්පූර්ණ පොලිස් කට්ටිය දාලා මේ සිකියුරිටි දාගෙන තමයි වැඩේ කරගෙන යන්නේ. සම්පූර්ණ ඉඩම් ටික තියෙන්නේ යෝධවැව අබේ භූමිය තුල. ඔය ඔක්කොම ඇත්තටම යෝධවැව පෝෂක ප්‍රදේශය තමයි කුඹුරු ඉඩම් ටික තියෙන්නේ. දැන් අවුරුදු 20 ගෝවින් කොච්චර වගේ ප්‍රමාණයක් ඉන්නවද? එතන අනවසර ඉන්නේ 43 දෙනෙක්. නමුත් ඒගොල්ලෝ එක්කෙනෙකුට කොච්චර අයිතිද? ඒ 43 දෙනා අතර අපි දැන් අපිට නඩු පවරන්න සාධිකරණයේ සාධිකරණයේ 293ක් තියෙනවා 40 දෙනාට. ඒකනේ සාමාන්‍ය ගෝවින් වෙන්න බෑ. සමහර කට්ටියට 30ක් තියෙනවා. වෙන බලයක් තියෙන අයනේ මේ ඇත්තේ. ඒ අර ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අපි වෙව් දෙකක් මේ මායිම් කරලා ගල දැම්මා. එකක් අකච්චි මුරිප්පු අනිත් එක මේක මේ වෙව. ඒකෙන් දැන් අපි DCC ප්‍රදේශීය DCC වල තීන්දුව ගත්තා. එතකොට කිව්වා සර්වේරින් කරුවේ නැහැ කියලා. පස්සේ සර්වේරින් ඩිපාර්ට්මන්ට් එකට කියලා පොලිසිය ආරක්ෂාත් එක්ක සර්වේරින් සම්පූර්ණයෙන්ම කරුවා. ඊට පස්සේ සර්වේරින් කරුවන් පස්සේ අපි දෙනුම් දුන්නා ඉරිගේෂන් වලට ගල් දාන්න. ගල් කීපසරයක් කියලා දිසාපති ඕඩර් කළත් ගල් දැම්ම නැහැ. එක ගලක් දාලා පින්තූර අරගෙන ගල් දැම්මා කියලා DG වලට යවුවා ෆොටෝ. ඒ වුණාට ඒ ගලත් දැන් අයින් කරලා වෙන පැත්තට කවුරු හරි දාලා තියෙනවා. මේක තමයි ඇත්ත තත්ත්වය එච්චතම. මේක ඇත්තටම ජනාධිපතිතුමනි යෝධවැවේ පෝෂක ප්‍රදේශ. මේක තියෙන්නම ඕන පෝෂක ප්‍රදේශයක් විදිහට මේක ගොවිතැන් වලට සහ හරවට ගියොත් පෝෂක ප්‍රදේශ තමයි නැති වෙන්නේ. මේක 1954 ඉඳලා තියෙන අබේ භූමියේ පෝෂක ප්‍රදේශය. අවසන් ඔප්පු ලියලා තියෙන කවද්ද? ඔප්පුනේ මේ ජනාධිපතිතුමනි මේ ඔක්කොම අනවසර. නෑ මේ ඔප්පු වගේ ක්ලියර් ඒ ඔක්කොම තියෙන්නේ ප්‍රකාශන ඔප්පු ජනාධිපතිතුමනි ප්‍රකාශන ඔප්පු. වැව් වලට අවිති කැච්මන්ට් එක ඒගොල්ලන්ට දෙන්න ඕන. වනජීවියෙකුට අයිති ඉඩම් ටික ඒගොල්ලන් දෙන්න ඉස්සෙල්ලා ටික දෙන්නකෝ. දීලා ඉවරලා අපි බලමු ඒකේ යම් ප්‍රමාණයක් බැහැර කරන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම හිතන්න ඕන. ඉස්සෙල්ලා Taman සන්තක කරගන්න ඕන මේ ටික. නේද? ඒ අකමැති වගේද වෙන්නේ? අවුරුදු ගානක් කරගෙන යන නිසා අපි දැන් සර්වේ කරලා ඉවරයි කල් දානවා. දැන් යාලා වැඩ කරන කට්ටියත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙනවානේ. ඒක නිසා පොලිසියත් එක්ක ආරක්ෂාව බලය තියෙන කවුද? එතන ලෝකල් ඉන්න අය දෙකම මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඕගොල්ලෝ අපි දැන් පොලිසියත් එක්ක ගිහිල්ලා තමයි ඕගොල්ලන්ට මේක අද කැච්මන්ට් එක නම් තියෙන්නේ. කැච්මන්ට් එකේ ඕගොල්ලෝ ගල් දාන එකට වෙන කවුරු හරි බලහත්කාරයෙන් ඇතුල් වෙනවා නම් ඒගොල්ලෝ අත්අඩංගුවට ගන්න. ඒක තමයි ජනාධිපති. එච්චරයි තියෙන්නේ. ඒකනේ කැච්මන්ට් එකකට ගල් දාන්න ගිහපුවාම පිටස්තර මිනිස්සුකට ඇවිල්ලා මේ ගල් දාන කෙනාට තර්ජනය කරන්න බැහැනේ. ඔව්. ඒ නිසා පිටස්තර කෙනෙකුට බලෙන් ඇතුල් වෙච්ච කෙනා. අතිගරු ජනාධිපතිතුමනි තුමලා අපෙන් ආරක්ෂාව ඉල්ලුවා. අපි වෙනම ස්ථානාධිපතිවරයෙක් එක්ක ආරක්ෂාව ලබා දීලා තියෙනවා. අපිට එහෙම අපිට සාමය කඩ වුණොත් අපි ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. එහෙමද? කැච්මන්ට් එක අයිති මේගොල්ලන්ට. එහෙමයි. ඒතර මේගොල්ලෝ කියන කණ්ඩායමට ඒක ඇතුලේ ගල් දාන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ගල් දානකොට කවුරු හරි බාධා කරන්න එනවනම් එයා කැච්මන්ට් එකට බලහත්කාරයෙන් එන කෙනෙක්. අනවසර ඇතුල්වීමකුත් තියෙනවා. අපි අනිවාර්යයෙන් ඒකට නීතිය ක්‍රියාත්මක කරන අපි සහාය දීලා කියන්නේ මේගොල්ලෝ වැඩේ කරා නම් හරි ජනාධිපතිතුමනි. කවද්ද ඉවර කරන්නේ? දැනට ඒක වතුර යට වෙලා තියෙන්නේ. ආයි වැඩ කරන්න පුළුවන් එතනින් මේ ජනවාරි මාසයෙන් පස්සේ තමයි. ජනවාරි